හරි ඔන්න මේ කතාව කිව්වේ ගර්ල් කෙනෙක්. මේක වෙලා තියෙන්නේ මෙහෙමයි. මෙයා ගිහින් දිනවා රට එන්න කලින් රට එන්න හිතාගෙන අර මාසයක් තියෙන මොකක් හරි ට්‍රේනින් එකකට මේ ට්‍රේනින් සෙන්ටර් එකකට මෙයා ගියාට පස්සේ තව ළමෙක් ඇවිල්ලා තියෙනවා. ඒ දෙන්නට අවුලක් වෙලා නැහැ. ඊට පස්සේ තව කොහොම හරි තව අක්කා කෙනෙක් ඇවිල්ලා ඒ අක්කා ආපු වෙලෙත් පොඩ්ඩක් අඬ වගේලු හිටියේ මේ ළමයි හම්බ වෙන්නේ නැහැ මාසයක් විතර කොහොමම කිය. ඊට පස්සේ එදා රෑ නිදා ගන්නකොට මේගොල්ලන්ට ඇහිලා තියෙනවා ගෑනු කෙනෙක් අඬන සද්දයක්. මේගොල්ලෝ හිතලා තියෙන්නේ අර අක්කා වෙන්න ඇති දැන් අඬ හිටියානේ මේ ළමයි බලන්න වෙන්නේ නැහැ එහෙම කියලා. ඊට පස්සේ මේ කොහොම හරි ඊට පස්සේ මේගොල්ලෝ ඒ අක්කව හැරවලා කියලා අඬන්න නැතුව දැන් නිදා ගන්න එහෙම කියලා. ඊට පස්සේ අක්කා කෝලු මම නෙමෙයි ඇඬුවේ. මං සාමාන්‍යයෙන් එහෙම නිදාගෙන හීනෙන් අඬන්නේ නැහැ එහෙම කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කියලා නෑ දැන් ඔයා දුකටත් එක්ක අඬන්න නැත්තේ මේ එහෙම කියලා. ඊට පස්සේ මේ අක්කා කෝලු එයා නෙමෙයිමයි කියලා ඒ අක්කා කියලා. ඊට පස්සේ මේ කොහොම හරි ඊට පස්සේ තව ළමෙක් ඇවිල්ලා තියෙනවා. ඒ ළමයා දැකලා තියෙනවා මේගොල්ලන්ගේ ස්ටෝර් රූම් එකක් වගේ පොඩි එකක් තිබිලා තියෙනවලු එක බඩු එහෙම දාලා තියෙන. ඕකේ ඉන්නවා ගෑනු කෙනෙක් කොණ්ඩේ කඩාගත්තා. අර ළමයා බය වෙලා කෑ ගහගෙන දුවගෙන ඇවිල්ලා. ඊට පස්සේ මේගොල්ලෝ ඉතින් ඒක විශ්වාස කරලා නැහැ. එහෙම විශ්වාස කරන්න බෑ කිව්වා. එහෙම මේ එක පාට ඉතින් කවුරුත් එහෙම කිව්ව පරිදි විශ්වාස කරන්න නැහැනේ. ඉතින් මේගොල්ලෝ එක ලොකුට විශ්වාස කරලා නැහැ. ඊට පස්සේ මේගොල්ලන්ගේ 6 දෙනෙක් තමයි මේ ඉඳලා තියෙන්නේ මේගොල්ලන්ගේ ටීම් එකේ. ඊට පස්සේ මේ කොහොම හරි මේගොල්ලන්ගේ ඒ හිටපු කට්ටිය දවස් 28 සම්පූර්ණ වෙලා එයාලා ගියාලු. ඊට පස්සේ ටීම් එකක් ඇවිල්ලා තිනවා. ඒ ටීම් එකට තමයිලු හොඳම දේ උනායි. හොඳම දේවල් ටිකට මුහුණ දීලා තියෙන ඒ ටීම් එකලු. මට පොඩා වැරදුනා. මේ කලින් ටීම් එකක් තමයි දවස් 28 සම්පූර්ණ වෙලා ගිහින් තියෙන්නේ. මේගොල්ලන්ගේ ටීම් එකේ ඉඳලා ඊට පස්සේ තව ටීම් එකක් ඇවිල්ලා ඒ ටීම් එකේ 22ක් ඉන්නවලු ළමයි. මේ ඊට පස්සේ ඒ ආපු ටීම් එකේ කට්ටියට තමයි හොඳම ටික වෙලා තියෙන්නේ. ඒ වෙලා තියෙන්නේ මෙහෙමයි. කොහොම හරි මේ ඔය කට්ටිය දැන් උදේට මේ මොනවාද කාලා රැට කාලා නාලා වොෂ් දාලා කට්ටිය එහෙම නිදා ගන්නකොට රෑ 10 විතර වෙනවලු. ඊපස්සේ මේ කොහොම හරි මේ දැන් මේගොල්ලෝ එහෙම නිදා ගන්නකොට මේ ඒ ටීම් එකේ කට්ටිය එහෙම දැකලා තියෙනවා නිකන් එහෙම ඉද්දි ඒගොල්ලෝ දැකලා තියෙනවලු නිකන් ඇදුම් ඉස්සෙනවා වගේ සීන් එක එහෙම එකක් ඒගොල්ලෝ දැකලා තියෙනවලු. ඒකෙන් තමයි මේගොල්ලෝ විශ්වාස කරලා තියෙන්නේ මේ මොකක් හරි කේස් එකක් තියෙනවා මෙතන කියලා. ඊට පස්සේ කොහොම හරි ඊට පස්සේ දවසේ නිදා ගන්නකොට මෙයා කිව්වලු මේ මට නම් මේ ලයිට් දාගෙන නිදා ගන්න ඕනේ මම නම් බයයි කියලා. ඊට පස්සේ අර කට්ටිය ඒත් කියලා මේ ලයිට් දැම්මම මේගොල්ලන්ට නිදා ගන්න අමාරුයි එහෙම කියලා. ඒත් තට්ටු දෙකේ ඇඳන් කිව්වා තිබ්බේ මෙයා ඉඳලා තියෙන තැන තමයි ලයිට් එක තිබිලා තියෙන්නේ. ඊපස්සේ මෙයා පොඩ්ඩක් ටවල් එකකින් ඒක මේ කළුවර කරලා ලයිට් එක දාගත්තලු. ඒත් අර කට්ටිය කෑ ගැහුවලු. ඊට පස්සේ මෙයා ගෝලු ඉතින් මේ දැන් අපිට කොහොමද රෑ 12 වෙනකන් විතරයි නිදා ගන්න වෙන්නේ. රෑ 12 පහු වෙනකොට මේ සීන් ටික මේගොල්ලන්ට වෙනවා. ඊට පස්සේ මේ කිව්ව විදිහටම මේගොල්ලෝ නිදාගෙන ඉද්දි එහා පැත්තේ කාමරේ කට්ටිය මේ අනිත් ටීම් එකේ කට්ටිය බය වෙලා කෑ ගහගෙන මේ අපිට නම් බෑ කාමරේ ඉන්නේ කියලා දුවගෙන ඇවිල්ලා. ඊට පස්සේ මේ ඇහුවහම ඒගොල්ලෝ කියලා කවුරු හරි පිරිමි කෙනෙක් එයාලව අත ගන්නවා වගේ ඒගොල්ලන්ට දැනුණයි කියලා. ඒ කියන්නේ පිරිමි කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ මේ දැන් මේගොල්ලන්ට එතන නිදාගන්න බැරි හින්දා මේගොල්ලෝ පහළට ඇවිල්ලා මේ ක්ලාස් රූම් වල තමයි නිදාගෙන තියෙන්නේ. එතකොට ඒ වුණත් මේගොල්ලන්ට ඇහිලා තියෙනවලු උඩ නිකන් දොරවල් අරින සද්ද, නිකන් මොන හරි පෙරලෙන සද්ද, ඔය වගේ ගොඩක් දේවල් මේගොල්ලන්ට ඇහිලා තියෙනවා. මේගොල්ලෝ මැඩම්ලට කියලා තියෙනවා. ඒත් මැඩම්ලා ගණන් අරගෙන නැහැ. ඕගොල්ලන්ගේ හිතවල මනස්ගාත කියලා නිකන් ඉඳලා. ඊට පස්සේ කොහොම හරි දවස් 28 කෝස් එක ගන්න 25 වෙනි දවසේ මේ ගෙදර කවුරු හරි ඇවිල්ලා ඔහොම හරි කිරිබත් හදලා තේපැන් සංග්‍රහයක් තියෙන ඔහොම සීන් එකක් තිබිලා තියෙනවා. එදා මේගොල්ලෝ කිරිබත් හදද්දි මේ කිරිබත මේ ඇටකුණා වුණාලු. එතකොට අර එයත් ඒක කියනකම් මම දැනගෙන හිටියේ අර හොල්මන් ඉන්න තැන්වල කිරිබත් හදන්න බෑ එහෙම කියලා කතාවක් තියෙනවලු. එයා ඒක කියනකම් මම දැනගෙන හිටියෙත් නැහැ. ඊට පස්සේ මේ කොහොම හරි මේ අර සාම්රාණි අල්ලලා මේගොල්ලෝ මොනවද මන් දන්නේ මැඩම්ලට කිව්වට පස්සේ ඊට පස්සේ ඒගොල්ලෝ ඒක පිරි අරගෙන මොකක් හරි එකක් කරලා තියෙනවා. ඒ කරනකොට මේගොල්ලෝ ඉඳලා තියෙන්නේ මේ මෙයා හොඳටම දැක්කයි කිව්වා එදා මේ එක පාට හෙවණල්ලක් ඇවිල්ලා දොර ගාවින් නතර වෙනවා වගේ කළු පාට හෙවණල්ලක් මෙයා ඒක එදා හොඳටම දැක්කයි කිව්වා. ඒකෙන් තමයි කො මෙයා ගොඩම බය වුනේ. ඊට පස්සේ මේගොල්ලෝ ආයි ඉඳලා තියෙන බැල්කනිය පැත්තට වගේ වෙන්න කට්ටිය ඔහොම ඉද්දි එක පාට නිකන් මෙයාලව පිටිපස්සට තල්ලු වුණා වගේ එකක් වුණාලු. ඒත් එක්කම අර සාම්රාණි මේ අල්ලලා අර කුඩු එහෙම කුඩු ටික ඉහිපු තැන්වල කුඩු ටික ඔක්කොම උඩට යන පඩිපෙළ දිගේලු මේ විහිරිලා ගියේ. ඒ පඩිපෙළේ දැක්කයි කිව්වා මෙයා මේ ලොකු අඩි තියෙනවා නිකන් මිනිස්සෙක් ගැඩි නෙමෙයි නිකන් සාමාන්‍යයෙන් ලොකු අඩි මේ තියෙනවා කියලා මෙයාලා දැක්කලු. ඊට පස්සේ කොහොම හරි කිරිබත් හදපු දවසේ කිරිබත් හදපු අක්කගෙන් මේ අහලා දෙනවා අක්කව හොල්මන් විශ්වාස කරනවාද කියලා. අක්කා කියලා මේ නෑ පිස්සුද ඔය බොරු මනස්කාත ඔහොම කියලා. හැබැයි ඒ දවසේම ඒ අක්කත් බය වෙලා එයා මේ රාට නිදා ගන්න කලින් පිරිත් කියලාලු එහෙම නිදාගන්නේ. මේ එයාගේ අත් දෙක එයා බය වෙලා තියෙන එයාගේ අත් දෙක අඹරලා පිරිත් පොත්තෙන් පපුවට ගහලා.
ඊපස්සේ මේ එයා කොහොම හරි බය වෙලා ඊට පස්සේ මේගොල්ලෝ උදේ වරනකොට අර විදිහටම අර මේ පිරිත් පොතෙන් පපුවට කපු පාරක් තියනවලු අත් දෙකත් ඉදිමිලාලු මේ අත්වල ඇඟිලි පාරවලුත් තියනවලු මේගොල්ලෝ දැකලා තියෙනවා මේ ඊට පස්සේ මේගොල්ලොත් එක්ක තව ඉඳලා තියෙනවා මුස්ලිම් ගර්ල් කෙනෙක් දැන් කියන්න බා මුස්ලිම් කියන එක විශේෂ කරලා කියන්නේ අරකයි මේකයි කියලා මම මේ චරිත අඳුන ගන්න පහසු වෙන්න තමයි එයා මට කතාව කිව්ව විදිහට තමයි මම කියන්නේ. දැන් මම මෙහෙම කිව්වම ඔයගොල්ලන්ට චරිත අඳුර ගන්න ලේසියිනේ. මොකද මේක ටිකක් දිග කතාවක්. මම මේ නවත්ත එයා වල තියෙන වොයිස් එක අහලා තමයි කතාව කියන්නේ. හරිද? හරි. දැන් යන් කතාවට මුස්ලිම් ගර්ල් කෙනෙක් ඉඳලා තියෙනවා. එයා කිසිම දෙයකට බය නැහැලු. එතකොට මෙයාලා රාට වොෂ්රූම් යනවා නම් අර ගර්ල් එක තමයිලු මේගොල්ලෝ යන්නේ. මොකද එයා කිසිම දෙයකට බය නැහැ. එහෙම ගණන් ගන්න නැහැ. හැබැයි එයා ලොකුවට ළමයිත් එක්කත් කතාවක් නැහැ. අර මේ ටිකක් ළමයින්ටත් බයින එහෙම එක්කෙනෙක්ලු. ඊට පස්සේ මේ කොහොම හරි මේ එක මිස් කෙනෙක් දැකලා තියෙනවා එක සැරයක් මේ මුස්ලිම් ගර්ල් අතත් නවාගෙන බෙල්ලත් නවාගෙන වොෂ්රූම් එක පැත්තට යනවා. ඊට පස්සේ මිස් කෙනෙක් ඇවිල්ලා මෙයාලගෙන් අහලා කෝ අර ළමයාගේ නම කියලා කෝ මෙයා කියලා. ඊට පස්සේ මෙයාලා කියලා එයා නිදි කියලා. එතකොට ඒ අර මිස් දැකලා තියෙන්නේ ඒ ළමයාගේ ඡායාවෙන් ඒ ළමයාගේ රූපෙන් වෙන කවුරු හරි තමයි ඒ ගිහින් තියෙන්නේ. ඒ ළමයා නෙමෙයි. ඔන්න ඊට පස්සේ තමයි මැඩම් ලවුණත් හරියට විශ්වාස කරලා තියෙන්නේ අර ළමයා වගේ යනවා දැක්ක හින්දා. ඊට පස්සේ මේ කොහොම හරි මේක දැන් මේ දවස් මේ මාසයක් තිස්සේ එක දිගට වුණු කතාවක් තමයි මේ කෙටි කරලා කියන්නේ. ඊට පස්සේ මේගොල්ලන්ට ඉතින් හැමතිස්සෙම වගේ අර නිදා ගන්න බැලු බෙල්ල මිරිකනවලු. ඕ වගේ ප්‍රශ්න ගොඩාක් හරියක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ කොහොම හරි 26 වෙනි දවසේ රෑ වගේ දැන් තව දවස් දෙකක් ඉවර වෙන්නත් තියෙන්නේ කතා වුණාලු මේ මේක හරියන්නේ නැහැ ජීවිතේ බේරගෙන මෙතන ඉන්න බෑ යමු කියලා ඒගොල්ලෝ අර යන්න කතා වෙනකොට අර දේවල් ඔක්කොම නතර වෙනවලු ආයි ඒගොල්ලෝ ඉන්නවා කියලා හිතාගෙන ඉද්දි ආයි ප්‍රශ්න පටන් ගන්නවලු ඕ වගේ තමයි වෙලා තියෙන්නේ ඊපස්සේ මෙයාලා කට්ටියක් යමු කියලා හිතාගත්තට එක ළමයි කට්ටියක් කියලා යන්න බෑ කියලා ඒ කිව්ව ළමයිනුත් මේ يعني එහෙම කලන්තේ දාලා වැටෙනවා ඕ වගේ සීන් එනවට වෙලා තියෙනවා ඊට පස්සේ මේගොල්ලෝ කොහොම හරි පාරට බහැලා මේ යනවා කියලා හිතාගෙන ඉස්සරහට යනකොට මේ දැන් මේ අර ඔය රට යවන මේ ට්‍රේනින් සෙන්ටර් එකක් නේ ඔක මේ මේගොල්ලන්ගේ ඉස්සරහට අර තව ඉහළ ආයතනයක මැඩම්ලා කට්ටියක් ඇවිල්ලා දිනවා මේගොල්ලන්ගෙන් අහලා මේ ඇයි මේ කියලා ළමයි පාට ඇඳුමින් ඉන්නේ ඒගොල්ලන්ට යුනිෆෝම් එකක් තියෙනවනේ ඊපස්සේ මේගොල්ලෝ කියලා මෙහෙම සිද්ධියක් තියෙනවා මෙතන ඉන්න බෑ එහෙම කියලා ඊට පස්සේ මේ මැඩම්ලා කියලා මේ ඔයාලගේ හිත ඔය මනස්ගාත ඔහොම කියලා ඒ මැඩම්ලා ඇවිල්ලා මේ මොනවද මන් දන්නේ කොළ වගේක් පුච්චලා මේ මුළු හොස්ටල් එකටම ඇල්ලුවලු මේ පුදුම ගඳයි කිව්වා ඒ කොළ ටික මේ එහෙමත් කරලා ඊට පස්සේ ආපහු කොහොම ඊට පස්සේ 28 වෙනි දවසේ තමයි මේගොල්ලන්ට යුනික් පෙන්වන්න තිබිලා තියෙන්නේ. ඔය දවසේ මේගොල්ලන්ගේ තව ළමයෙක් ඉඳලා තියෙනවා. ඔය ළමයා ටිකක් බය වෙලා ඔය ළමයා යන්න බෑ ඇතුළට යන්නම බෑම කීකී ඉඳලා. ඊට පස්සේ මේගොල්ලන්ට මොනවද නම්බර්ස් වගේක් ගන්න ඇතුළට යන්න වෙලා. මේ ඔය දවසේ අර ළමයාගේ ඇඟට ඒක වැහිලා වගේ අර ළම නිකන් අර ආත්මයක් වැහුණාම නිකන් ඇඟ නිකන් ඇම්බරිලා ඇඟිලි මේවා වෙලා හැම වෙන්නේ. ඒ විදිහට වෙලා ඊට පස්සේ ළමයාගේ ගෙදරට කතා කරලා අම්මලා ඇවිල්ලා මේ පිරිත් කියලා නූල් බැඳලා ඔහොම කරලා තමයි හරි ගස්සවලා තියෙන්නේ. මේගොල්ලන්වත් පන්සලයකට එක්කන් ගිහිල්ලා නූල් ගැට ගහලා මේ දේවල් ගොඩාඩියක් කරලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි ඕක ඉවර වෙලා ගෙදරට ඇවිල්ලත් මෙයාට මේ ගෙදරින්වත් බයයි කිව්වා ගෙවල් ගාව මලගයක් වුණා. එහෙම සීන් ටිකක් වෙලා මෙයා ඊට පස්සේ ගිහින් දිනවා මේ මෙයාගේ නෑදෑ වෙන කෙනෙක්ගේ ගෙදර. ඒ ගෙදර මේ අර හැමිල් කට්ටියක් එතකොට මේ ඒකේ අර දෙවි රූප එහෙම තියලා කාමරයක් හදලා තියෙනවානේ. මෙයා සතියක් විතර දෙයියනේ කියලා හොඳට නිදාගත්තේ අන්නේ කාමරයට වෙලා කිව්වා. ඒත් ඊට පස්සේ මෙයා ආපහු ගෙදර ඇවිල්ලා නිදාගෙන ඉද්දි මෙයාව නිකන් කකුල් දෙකෙන් ඇදලා බිමට දැම්ම වගේ එකක් වුණාලු කාමරේදී ගෙදර ඇවිල්ලා ආපහු නිදාගෙන ඉද්දි. ඔය වගේ සීන් එකක් තමයි වෙලා තියෙන්නේ මේ මාසයක් තිස්සේ එක දිගට උන කතා පෙළක්. මෙයා මේ ළඟ මෙයා ඊට පස්සෙත් කොහොම හරි මේ ගිහිල්ලා ට්‍රේනින් සෙන්ටර් එක දිහා බලාගෙන ඉන්නකොට එයා දැක්කලු කට්ටිය ඉන්නවා. මේ තාමත් ඒක ඉතින් තාමත් කට්ටිය ඉන්නවලු ඒගොල්ලන්ට එහෙම වෙනවද නැති කියලා දන්නේ නැලු කොහොම හරි ඉතින් ඒක හෙනම බය හිතන ට්‍රේනින් සෙන්ටර් එකක්ලු ට්‍රේනින් සෙන්ටර් එක තියෙන්නේ කොහෙද අනම්මනම් එයා මට කිව්වෙත් නැහැ මේ මට කිව්වද මන්ද මට මතක නැහැ මේ ඒ හින්දා මම ඒ විස්තර මුකුත් දාන්නේ නැහැ ඕක තමයි කතාව මම මේ ගොඩක් කැටි කරලා ගියේ එයාත් කැටි කරලා මට එවලා තියෙන්නේ මොකද මේක මාසයක් තිස්සේ එක දිගට ඒගොල්ලන්ට වෙච්ච සිදුවීම් පෙළක් තමයි මේ කතාවේ තියෙන්නේ මං chat එකේ ස්ක්‍රීන්ෂොට් එකක් විතරක් දාන්නම්